Hello everyone. අද මම ගෙනාවේ රසම රස ක්‍රීමි චිකන් පාස්ටා එක රෙසිපි එකක්. white sauce වලින් මේ පාස්ටා එක රහට අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේක ස්පෙෂලි ශ්‍රී ලංකන් අපිට ගැලපෙන රසට සරට තමයි හදලා තියෙන්නේ. අපි මුලින්ම බලමු පාස්ටා එක හදන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මේකට මම අරන් තියනවා onions, garlic, broccoli, mushroom, ඒ වගේම bell pepper. තව අපිට ඕන වෙනවා chicken breast, ඒ වගේම තක්කාලි. මුලින්ම අපි භාජනයකට වතුර ටිකක් අරගෙන ඒකට ලුණුයි ඔලිව් ඔයිලුයි මික්ස් කරලා තැම්බෙන්න තියනවා. ඊට පස්සේ තමයි පාස්ටා එකතු කරලා මේ විදිහට තැම්බෙන්න තියන්නේ. දැන් අපි white sauce එක හදන විදිය බලමු. මුලින්ම භාජනයකට බටර් ටිකක් දාලා මේ ආකාරයට සුදු ලුණු කපා ගත්ත ඒවායි ලුණුයි එකතු කරගන්න. ඊට පස්සේ භාජනයට මේ විදිහට කිරි එකතු කරනවා. මම නම් මෙතනදී කිරි ලීටර් එකක්ම එකතු කරනවා මොකද මගේ පාස්ටා ප්‍රමාණය වැඩි නිසා. ඊළඟට ලුණු එකතු කරනවා. ඊළඟට පාන් පිටි එකතු කරනවා. මේකෙන් තමයි උකු ගතිය ගන්නෙ. පාන් පිටි කැටි වෙන්න කලින් ඉක්මනට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට මේකට චෙඩා චීස් එකතු කරගන්නවා මම. ඒ වුණාට ඔයාලට තියෙන චීස් වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඊළඟට මම අරන් තියෙනවා ඔරිගානෝ ලීව්ස් එකයි කෑලි මිරිසුයි. ඔයාලට තියෙනවා නම් බැසිල් ලීව්සුත් එකතු කරගන්න. මේ ඔක්කොම මික්ස් කරගන්න. රස වැඩි කරගන්න තව බටර් ටිකකුත් එකතු කරගන්න. හොඳට උකු ගතිය එනකන් මේ ටික ඔක්කොම මික්ස් කරගන්න ඕන. මේ විදිහට තමයි white sauce එක හදාගන්නේ. දැන් අපි බලමු පාස්ටා මික්ස් එක හදාගන්න විදිහ. තෙල් ටිකක් සෝස් පෑන් එකට දාලා මේ විදිහට ලුණු, සුදු ලුණු, තක්කාලි එකතු කරගන්නවා. දැන් එකතු කරන්නේ ජින්ජර් පවුඩර් ටිකක්. ඊළඟට බටර් ටිකක් එකතු කරගන්නවා. දැන් මේ විදිහට පොඩියට කෑලි කපාගත්ත චිකන් බ්‍රෙස්ට් ටික අපි එකතු කරගන්නවා. දැන් මේ එකතු කරන්නේ ඔලිව් ඔයිල්. මේ විදිහට චිකන් ටික බැදෙන්න ටිකක් තියෙනවා. දැන් මේ එකතු කරගන්නේ චිලි මයෝනීස්. දැන් අපි එකතු කරගන්නේ තක්කාලි සෝස්. මේකට තක්කාලි ෆ්‍රෙෂ් එකත් අපිට එකතු කරගන්න පුළුවන් බ්ලෙන්ඩ් කරලා. ඊළඟට හොඳට මික්ස් කරගන්නවා. ඔයාලත් රසට සැරට කන්න කැමති නම් මේකට කොච්චි එකතු කරගන්න පුළුවන් මං වගේ. හරිම රසයි එතකොට. ඊළඟට කපාගත්ත මෂ්රූම් එකතු කරගන්නවා මේ විදිහට. ඒ වගේම තව අපි කපාගත්ත බ්‍රොකොලි, එතකොට බෙල් පෙපර් අපිට තියෙන මේ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් ළමයි මේ තමයි මම එදා එකතු කරගත්ත දේවල්. ඔයාලට තියෙන දේවල් බලලා එකතු කරගන්න පුළුවන්. අන්න ෆයිනලි ක්‍රීමි චීස් ටිකකුත් එකතු කරගන්නවා. එතකොට රස වැඩි. ඊළඟට තම්බගෙන පෙරාගත්ත පාස්ටා ටික අපි මේ මික්ස් එකට එකතු කරගන්නවා. අන්තිමට අපි හදාගත්ත white sauce එක මික්ස් කරනවා. ලෙපේ තියෙන ගමන්ම ටිකක් වෙලා මික්ස් කරාම මේ වගේ රසම රස සැර පාස්ටා එකක් හදාගන්න පුළුවන්. ක්‍රීමි චීස් පාස්ටා. ඉතින් ඔයාලත් හදලා බලලා අනිවාර්යයෙන්ම මේකේ විස්තර මටත් කියන්න. මේක ලංකාවේ අපිට හරියන විදිහට සැරට රසට හදපු එකක්. ඔයාලත් කැමති නම් try කරලා බලන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye bye. Thanks for watching. සතුටින් පරිස්සමින් ඉන්න. See you soon in the next video.